40 Days with Jesus. ලෝකයා ඔබට පවසන්නේ ගලකට ගලක් කියා වූවද දෙවියන් වහන්සේ පවසන්නේ ගලකට මලක් වන්නට කියාය. මන්ද සාමාන්‍ය මිනිසුන් ආදරය කරන්නේ තමන්ට ආදරය කරන අයට පමණයි. නමුත් දෙවියන් වහන්සේගේ සැබෑ දරුවන් ආදරය කරන්නේ තමන්ට වෛර කරන අයටත් එක්කයි. අදින් දේ වචනේ අපට පෙන්වන්නේ අප දෙවියන් වහන්සේගේ සුවිශේෂී සෙනගක් බවයි. මතෙව් සුවිශේෂයේදී ජේසුස් වහන්සේ ප්‍රකාශ කරනවා ඔබට ප්‍රේම කරන අයට පමණක් ප්‍රේම කිරීමෙන් ඇති ඵලය කුමක්ද? බදයකුතු කරන්නන් සහ පෞකාරයන් පවා තමන්ගේ මිතුරන්ට ආදරය කරනවා. නමුත් ක්‍රිස්තු අනුගාමිකයන් ලෙස අප විශේෂත්වය වන්නේ සතුරන්ට ප්‍රේම කිරීමත් අපට පීඩා කරන්නන් උදෙසා යාඥා කිරීමත්ය. සිතන්න, රැකියා ස්ථානයේදී හෝ පවුල තුළ ඔබව නිතරම විවේචනය කරන, ඔබට නපුරක්ම ප්‍රාර්ථනා කරන පුද්ගලෙක් සිටිනවා. සාමාන්‍ය මිනිසෙකු ලෙස ඔබටත් ඔහුට පෙරලා බැනවැදිය හැකි. නමුත් ඔවාසනී වූ දිනක ඔහු කරදරයකට වැටුණු දිනක ඔබ ඔහු වෙත ගොස් ඔබට කොහොමද කියා ආදරයෙන් විමසා උදව් කරන්නේ නම් ඔබ කරන්නේ අසාමාන්‍ය දෙයක්. එතනදී ඔබ ක්‍රියා කරන්නේ මනුෂ්‍යයෙකු ලෙස නොව දෙවියන් වහන්සේගේ දරුවෙකු ලෙසයි. දෙවියන් වහන්සේගේ පරිපූර්ණත්වය ඇත්තේ උන්වහන්සේ කිසිවෙකුටවත් හිරු එළිය සහ වැස්ස තහනම් නොකරන බැවිනේ. අද දවසේ ඔබත් ඔබේ සිතේ ඇති තරහේ වැට කඩලු කඩා දමන්න. ඔබ අකමැතිම පුද්ගලයා වෙනුවෙන් එක යාඥාවක් ස්වාමීන් වහන්සේ ඉදිරියේ ඔප්පු කරන්න. ජෙසුපීටයි.